හායි යාළුවනේ කොහොමද ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ බබාගේ අම්මගේ හොස්පිටල් බෑග් එක හදාගන්න කොහොමද කියලා. මම ගියේ රජේ රෝහලකට. ඒ රෝහලට අවශ්‍ය වුණ බඩු ටික මම ඔයාලට කියන්නම්. අතිවිමැණිකත් එක්ක බෑ යාළුවනේ මම ඔයාලට වොයිස් කරලා ඉතිරි ටික කියන්නම්. ඕන බඩු ටික මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. අම්මගේ බෑග් එක මුලින්ම හදමු යාළුවනේ. බෑග් එකට මුලින්ම ඕන බෙඩ් ජැකට් මම නම් මෙතන අරන් තියෙන බෙඩ් ජැකට් එකයි චීත් එකයි. නමුත් හොස්පිටල් එකට ගෙනියන්න ඕන විදිය මම ඔයාලට කියන්නම්. මේනිකගේ සද්ද එක්ක යාළුවනේ මම ඉදිරි වීඩියෝ ටික බඩු ටික පෙන්වන ගමන් වොයිස් කරන්න. මුලින්ම අම්මගේ බෑග් එකට ලූප් පෑඩ් එකයි චීත් 6යි බෙඩ් ජැකට් 4යි බෙඩ් ෂීට් 2යි තුවායයි ඩිමයි කොළ 2යි බ්ලේඩ් එකයි අම්මගේ ID කාඩ් එකයි පිගානේ කෝප්පේ හැන්දක් සබන් ඒ ටික උණු වතුර බෝතලයක් පරණ චීත්ත මට අවශ්‍ය ඒ ටික විතරයි. බබාට නැපි 30යි බේබි ගවුම් 15යි බූල් කිට් එකයි පෙකිනි කටු 2යි නැපි කටු 2යි පැනල් 5යි මල් පීස් රෙදි 2ක් නැපි ගන්නකොට 18 සයිස් 22 සයිස් තියෙනවා. 22 සයිස් එකෙන් වැඩිපුර ගන්න 18 ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. බබාලා ලොකු වෙනවනේ. ඔය ටික තමයි වාට්ටුවට ඕන. ලේබර් රූම් එකට ඕන ටිකත් මම කියන්නම්. අම්මට ලේබර් රූම් එකට බෙඩ් ෂීට් එකයි පෑඩ් පැකට් එකයි චීත 2යි බෙඩ් ජැකට් 2යි shopping cover 4යි පොඩි කිරි පැකට් එකක් මවගේ සහ පියාගේ ID වල ෆොටෝකොපි දරුවට බූල් කිට් එකයි පෙකණි කටු 2යි නැපි 10යි බේබි ගවුම් 5යි පැනල් 2යි මේ හම්බන්තොට හොස්පිටල් එකට ඕන බඩු ලිස්ට් එක. ඔයාලට මං හොස්පිටල් එකේ ගහලා තියෙන ලිස්ට් එකත් දාන්නම්. එකත් බලන්න යාළුවනේ. තවත් මේ වගේ වීඩියෝ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.